ඇත්තටම මේ දේශනාවේ මම දැන් අපි මෙතෙන් බලනට නෝන අපි කිසිම ප්ලෑන් එකක් නැතුව එන්නේ. මම විශ්වාස කරන්නේ මට දැනෙන්නේ ටොපික්ස් මේ ඉන්න අය මට දෙනවා කියලා. මම හිතන්නේ මම ඇත්තට වෙන්නේත් ඒකමයි ටොපික්ස් ඕගොල්ලෝ මට දෙනවා. ඊට පස්සේ මම හිතන්නේ මේ යුනිවර්ස් එකේ යමක් තියෙනවා මේ විශ්වයේ යමක් තියෙනවා. මේ මිනිස්සුන්ගේ මයින්ඩ්ස් වල කොන්ෂස්නස් එකේ මේ විඥානයේ යමක් තියෙනවා. අපි මෙතන ඇවිල්ලා ඉඳගත්තාම අපි ඔක්කොගේම කොන්ෂස්නස් එකට ලින්ක් වෙනවා. එතකොට මට දැනෙනවා මේ කොන්ෂස්නස් වල තියෙන වීක් පොයින්ට්. මම ඒකට ඒවට කතා කරනවා. ඔච්චර කරා. කිසිම ටොපික් එකක්. ටොපික් එකක් දාන ආවනම් අපිට විශ්වවිද්‍යාලේ උගන්වන්නේ ෆයිල් එකක් අරගෙන එනවා. මේ ආද මේ ටොපික් එක. අර කහගෙන ඉන්නකොට බුදිය. මම දකින්නේ මේ සමස්ත විශ්වය මිනිසුන්ගේ මනසින් මනස බැඳිච්ච විඥාන සාගරයක්. කොන්ෂස් පූල් එකක්. ඔයගොල්ලන්ට මේව තේරෙන්නේ නැහැ. ඒ නිසා කියන්නේ. අර බුදුහාමුදුරුවෝ සින්සපා සූත්‍රයේ ඇට්ටේරිය කොළ පෙන්නලා කියන්නේ ආනන්ද තෙරුණාංශට ආනන්ද මම මේ වනාන්තරයේ තරම් අවබෝධ කළාට මම ඔයගොල්ලන්ට කිව්වේ මෙච්චර. ඇයි? අනිත්‍ය ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ යුනිවර්ස් එකේ තියෙන්නේ පෘථුවියවත් පදාර්ථයවත් නෙමෙයි විඥානය. ඒ විඥානය තමයි ඩේටා සපයන්නේ. ඒව ලින්ක් වෙනවා එක එක. ලින්ක් වුණාම ඔයගොල්ලන්ට අවශ්‍ය උත්තරේ මගෙන් හම්බ වෙනවා. හරිනේ? ඕක තමයි බණ කියන්නේ. එහෙම ප්ලෑන් කරලා කියන්නේ. අනික මම හිතන්නේ කියන්න ඕන ටික මම දඟලන්න ඕනේ නැහැ. නොලෙජ් එක ඇවිල්ලා කියලා යනවා. මම මේ වාඩි වෙලා ඉන්න එක විතරයි කරන්නේ. එඩ්ගා කේසි ගැන අහලා තියෙනවා. ඒ කලිත් ඕක. පොත් කියවලා පාඩම් කරලා කවදාකවත් බණ කියලා නැහැ. කියන්නේ හැමතිස්සෙම ලින්ක් එකකුත් එක්ක යුනිවර්ස් අහසේ තියෙන සම්බන්ධයකුත් එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. ඒ තමයි බණ කියන ස්ටයිල්. ඒක කාටවත් කරන්නත් බෑ. ඒක කරන්න අර කියපු ටික මුලින් කරලා එන්න ඕන. ඉතින් අපි දැන් ලංකාවේ මාධ්‍ය හැකේක රැලි ඇති වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලා එනවා. උන්වහන්සේත් එක්ක කණ්ඩායම යනවා, ගැටෙනවා. ඒතකොට උන්වහන්සේගේ අනුගාමිකව නැත්නම් දර්ශනත් එක්ක ඉන්න අය එක විදිහටම ඉන්නවා. මේ කට්ටිය වැඩි අඩු වෙන එක ගැන කොහොමද උන්වහන්සේ කියන්නේ? මම මොකටද කට්ටිය බලාපොරොත්තු වෙන්නේ? දවස සොක්‍රටිස් ගයක් හැදුවා. සොක්‍රටිස් ගෝලය ගොඩක් කිව්වා. සොක්‍රටිස්ගේ ගේ අඩි 6යි දිග. ගෝලය ඇවිල්ලා සොක්‍රටිස්ගෙන් අහනවා මෙච්චර ශිෂ්‍යයෝ ගොඩක් ඉන්න ඔබ ඇයි මේ වගේ පොඩි ගයක් හදන්නේ? ළමයෝ මට මේ අඩි 6යි ගේ පුරව ගන්න හොඳ හිත් තියෙන මිනිස්සු හිටියනම් ඇති කිව්වා. මමත් එහෙමයි. හරිනේ? මේක මේ ඔලුපු අනික ලංකාවේ ඉන්නේ අමු ගොන්නු. ඔය ගොන්නු ගොඩ ගහගත්තා කියන්නේ මට බණින එකේ ඉවරයක් නෑ. යරුන් බණින්න බෑ පාලනය කරන්න. දැන් මට කිසි ප්‍රශ්නයක් නෑ. මේ ඉන්න අය ඒකද ඒගොල්ලෝ දන්නවා මගේ හැටි මම දන්නවා ඒගොල්ලෝගේ හැටි. කිසි කතාවකුත් නෑ. ලස්සනට පාලනයක් සිද්ධ වෙනවා. මේවා ලස්සනට ගමන් ස්මූත් හරියි. කියන්නේ මේ ප්‍රඥාව තියෙන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න අමාරු නෑ. මෝඩය ගොඩක් ඉන්න අමාරුයි. පැහැදිලිනේ? හැමතිස්සෙම රැල්ලට අහුවෙලා දුවන්නේ කවුද? මොහොනේ. ඒ රැල්ල මම හදන්නේ යන්නේ ඇයි? එතකොට මගේ පැත්තට මේ මෝඩයෝ ටික එනවා. එතකොට මට මාර වදයක්. අර කතා කරන්නේ අර ඥානයේ තියෙන මිනිස්සු දැක්කොත් අරයට එන්න කියලා. අරයට එන්න කියලා. කිය ගෙන්නගෙන කතා කරනවා. හරිනේ කතාව. තේරුමන්නේ. දඟලන එක තේරුමන්නේ. අනික දැන් අපේ වයසත් එක්ක අපිට මේ ලෝකේ හොඳට තේරෙනවා. දඟලන්න ඕනේ නැහැ. ප්‍රඥාව ගොඩක් වැඩි කිසිම කෙනෙක් දඟලන්නේ නැහැ. උත්තර දෙනවා පමණයි. මම හිතන්නේ ඒකයි අවශ්‍ය. එහෙම නැති මිනිස්සුන්ගේ අර සොක්‍රටිස්ගේ කතාව මම එදා ඉඳලා විශ්වාස කරන දේ. ලොකු ගොඩක් ඕනේ නැහැ. අනික නිවනට ඔය ඔක්කොමපත් වෙන්නෙත් නැහැ මේ 70 පුරුද්ද. සුළු පිරිසක් නිවන් දකින්නේ. ජේසුස් වහන්සේ බණ කිව්වට දහස් ගණන් ගෝලයන්ට ගෝලයෝ 6ක් 8ක් 10ක් 11ක් විතරයි උන්වහන්සේත් එක්ක ගමන් කළේ. බුදුහාමුදුරුවෝ රටා ලක්ෂ ගණන් මිනිස්සු ආවට නිවනටපත් උනේ සුළු පිරිසක්. පැහැදිලිනේ? බණ අහන අය නිවනටපත් වෙන අය ටිකයි. අනික ස්පිරිට් එක කොහොමත් පොඩ්ඩයි. ඒගොල්ලෝ තමයි ඒකටපත් වෙන්නේ. ඉතින් ඒක අපි ඒක එහෙම වෙන්න ඕන. අනික දැන් මේ මම කියන ඒවට රැලි හදාගෙන මහා සෙනග පුරවාගෙන අර ඡන්ද කැම්පේන් එකක් වගේ කරොත් මට හදවත කියනවා උඹ වැරදි ට්‍රැක් එකට ආවා කියලා දෙන්න. හැම තැනම බහුතර මතයේ විශාල පිරිසක් නියෝජනය කරනවා නම් ඒ බහුතර මතයේ වැරදි සුළුතර පොඩි පිරිස ළඟ තමයි සත්‍ය තියෙන්නේ. ඒතකොට අපි හැමදාම කවුරු වෙන්න ඕනේ? සුළුතර පොඩි පිරිස වෙන්න. ඒතකොට අපි ළඟ සත්‍ය තියෙනවා. බහුතර මහමතේ වුණාම දේශපාලනිකවත් වැරදි බහුතර මහමතය
දාර්ශනිකවත් වැරදි. හැමතිස්සෙම සෙනඟ ගොඩක් ඉන්න තැන වැරදි. ටිකක් ඉන්න තැන. ඉතින් මං කැමතියි ටිකක් ඉන්න තැන. පැහැදිලි මං හිතන්නේ. ඒක දාර්ශනිකයි මේ කියන ඒවා. මේව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට ඔළුව ගෙඩි වැටි කරගෙන දැන් මට මෙච්චර ඉන්නවා. අද අපි කවදාකවත් එහෙම කියන්නේ අපි කවුරුවත් මීන සෙනඟ පෙන්වන්නෙත් නැහැ. මම පෙන්වන්නේ. මොකද ඒ අපේ දර්ශනය. ඒ අපි පෙන්නපු පාත් එක. ස්වාමීන් වහන්සේ මේ බෝඩ් එකකදී මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ කියපු එකක් ඔබට සිතුවිලි වලින් ඉවත් විය නොහැකිය. ඔව්. ඔබට කල හැක්කේ සිත අවබෝධ කර ගැනීම පමණි. හරියට හරි. කිසිම කෙනෙකුට සිතුවිලි වලින් ඉවත් වෙන්න බෑ. රහත් වෙච්ච බුදු වෙච්ච කෙනෙකුටවත් සිතුවිලි වලින් ඉවත් වෙන්න බෑ. ඒ ඔක්කොම තියෙනවා. අපිට පුළුවන් ඒ තියෙනේව තේරුම් ගන්න. මේ කාමය, මේ තරහ, මේ ඊර්ෂ්‍යා, මේ වෛරය. මම බුද්ධ ස්වභාවය නැත්නම් බුද්ධත්වයේ දිව්‍යමය ස්වභාවය කියන්නේ ඒකට. ඕගොල්ලෝ හදන්නේ මේක ක්ලීන් කරලා සුද්ධ කරන්නනේ. එහෙම නේද බනට ඇහුවේ? කරන්න බෑ. ප්‍රැක්ටිකල් නෑ. මේක කරන්න පුළුවන් එකම දේ මං කියන්නම්. මේ ඔක්කොම තියාගෙන සතුටින් අවබෝධ කරගෙන තියෙන බව දන්නවා. දැන් ඔය දෙවියන්ගේ වාහන ටික තියෙනනේ. ඇයි ඝන දෙවියෝ ළඟ මීයක් ඉන්නේ? මීයා කියන්නේ කාමය. හැම තිස්සෙම ඝන දෙවි රූපය හදනවා නම් එයා හදනවා. ඇයි මොකක්ද ඒ පෙන්නන්නේ? එයා ඒක පාලනයට ලක් කරගත්තා. ඇයි කතරගම දෙවියෝ ළඟ මොනරෙක් ඉන්නේ? මොනර කියන්නේ මොකද්ද? කාමය. එයා ඒක පාලනයට ලක් කරා. පැහැදිලිද? ඒතර මේ රූප වලින් පෙනෙන මිනිස්සුන්ට යම් යම් අදහස්නේ ආධ්‍යාත්මික අදහස්නේ දෙන්නේ. මම කියන්නේ මේ කිසිම කාමයෙන් නැති කරන්න එපා කියලා. නැති කරලා ඉවර කරන්න බෑ. යටපත් වෙලා තියෙනවා. තේරුම් ගන්න කියලා විතරයි. තරහ නැති කරන්න යන්නත් එපා. නැති කරන්න බෑ. තේරුම් ගන්න, අවබෝධ කරගන්න. තියෙන්න ගණන් ගන්න එපා. පැහැදිලි? ඒව නැති වුණාම හිත පාළුයි. ජීවත් වෙන්න තේරුම් නැහැ ජීවිතේ. මේ ඔක්කොම සිතුවිලි තිබ්බම හරි භාග්‍යවත් ආලෝකමත්. පැහැදිලි? ඒ සිත අවබෝධ කර ගන්නවා කියන්නේ ඒක පාලනය කරගන්න. මේ නෑ පාලනය කරන්න එපා කියලා කිව්වා. මේ මල් අවබෝධ කරගන්නවා. මෙතන මේ මල, මෙයා මෙතන, මේ පොඩි මල් ටික මෙතන. හරි. එච්චරයි. ඒ වේගොල්ලන්ට එමින්න දෙනවා. කලබල කරගන්න ඒවා පටලවා ගන්න නෑගේ. දැන් අවබෝධ කිරීම තේරුණා. ඉතින් ඒක තමයි බුද්ධත්වයේ කිව්වේ. ඕක මම ඔය සරලව කිව්වේ. තව ඔය දේශනා YouTube එකේ තියෙනනේ 10 ගාණක් ඔවා ඩීප් කතා කරලා තියෙන ඔය අහනම් ප්‍රශ්නයක්. ඒක කරන්නේ කොහොමද කියලාත් කියලා තියෙනවා. ඒවා බලන්න. ඉතින් ලෝකේ දැන් ඔය ඕගොල්ලෝ සර්ච් කරන්න සමන්ත භද්‍ර බුදුන් කියන මේ page එක Google වල. එතකොට මොකක්ද එන්නේ? එතකොට එන්නේ කළු පාට බුදුහාමුදුරුවෝ කෙනෙක් එහෙම වාඩි වෙලා ඉන්නවා බොහොම සමාධියකටපත් වෙලා. ඊට ඉස්සරහින් කාන්තාවක් උන්වහන්සේව සිපගෙන ඉන්නවා. මොකක්ද කියන්නේ? ඒ කියන්නේ බුද්ධත්වයටපත් වෙලා. ඒ වුණාට සිතේ අර ඔක්කොම ඒවා තියෙනවා. ඒව දිහා කිසි කලබලයක් නැතුව බලන්න ඉන්නවා. තණ්හා රති රගා නටනකොට බුදුහාමුදුරුවෝ නැටුවද? නෑ. බලන් හිටියා. ඇයි බලන් ඉන්න බැරි? ඕගොල්ලන්ට මං කියන දේ තේරෙනවද දන්නේ? බලන් ඉන්න බැරිකම තමයි ප්‍රශ්නය. මේවා දිහා බලන් ඉන්න පුළුවන් නම් කිසිම කම්පනයක් නැතුව එතන ප්‍රශ්නයක් නැහැ. ඒ තමයි සමාපත්තිය. මේව ආය අලුතෙන් කියවන්න. නැත්නම් ඔය පරණ ඒවා ඕක කරන්න බෑ. ඔය බොරු ඔක්කොම. එහෙම සිත පිරිසිදු කරපු කවුරුවත් ඇත්තේ නැහැ මලමිනී විතරයි. මුකුත් නැහැ නේ අතුළු. සිත සුද්ධ කරන්න බෑ. සිත තේරුම් ගැනීම විතරයි කරන්න පුළුවන්. සිත අවබෝධ කිරීම පමණයි කරන්න පුළුවන්. අවබෝධ කරායින් පස්සේ ඔක්කොම ටික තියෙන්න හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. නටන්නේ. පැහැදිලි? අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ තමයි වහන්සේ නිතර මෙතන කියපු දෙයක් තමයි සිත පුහුණු කිරීම. එතකොට සිත පුහුණු කිරීම කියන එක අපිට ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව්. නෑ. අපි කියන්නේ සිත පුහුණු කරන්න. ඔව්. කොහොමද දැන් සිත පුහුණු වෙලා තියෙන්නේ? කන්න පුහුණු වෙලා, උදේට නැගිටින්න පුහුණු වෙලා, භාවනා කරන්න පුහුණු වෙලා, සිල් ගන්න පුහුණු වෙලා අපි කියන්නේ නොපුහුණු කරන්න. ඔව්. නෑ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ තමයි තමුන්ට සිත දියුණු කිරීමෙතුලින් ඉස්සරහට යන්න පුළුවන් නම් අපිට පුළුවන් නේද ගෙදරින් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කැම ටික උයනකොට සිත එක තැනක තියාගෙන කැම ටික උයන්න. සිත එක තැනක තිබ්බා කියලා ඒක භාවනාවක් වෙන්නේ නැහැ. සිහියෙන් ඉඳීම පමණයි. එක තැන සිත එක තැන තියන්න යන්න එපා. එයා ඉන්නේ නැහැ ඔයා හිටියට. ඔව්. ඔයා ඉඳගෙන කැම එයා යන ඔෆිස්. ඔව්.
මං කියන්නේ එහෙම කරන්න එපා කියලා. ඒක සිතට යන්න දෙන්න. ගිය බව දැනගන්න. හරි සහැල්ලුයි. පැහැදිලිද? දැන් ඔය අර හිත හිර කළා මෙතනම හිටපිය මේ අරමුණු වල හිර කරන්න එපා සිත. ඒක වැරදි. රිලැක්ස් වෙන්න. දැන් පැහැදිලිද මේ කියන්නේ? මම හොඳට ස්ටඩි කරන්න නැත්නම් ඔය මම කිව්වා කියක මම නොකිව්වා කියනවා. අර මිනිහෙක් මේ පන්සල් ගියා පොයේ දවසේ. මුළු විහාරය ඇතුළම ධනකුරු පත්තු කළා දුම් ගහලා පිරිලා. බුද්ධ පූජාවත් අස් කළ නැතුළු හාමුදුරුවෝ පොයේ දවසේ දෙවේල බුද්ධ පූජාව. මලුත් මල්ලාසන වල පිරිලා. අර මිනිස්සයා බුදුහාමුදුරට වැඳලා අහන බුදුහාමුදුරනේ පොයේ දවසේ මේක ඇතුළට වෙලා ඉන්න පුළුවන්ද? මේ දුම මේ ගඳ පිලුම් ගඳ බත්වල බුදුහාමුදුරුවෝ කිව්වලු මට දැන් මේක පුරුදුයි. ඒ වුණාට මං කිව්වයි කිය අරුන් අර ධර්මශාලාවට ගහන පච ටික ඇහෙනකොට මට මේක ඉන්න බෑ කිව්වා. හරිනේ? කියන්නේ පොඩි කතාවෙන් කියන දේ බුදුහාමුදුරන්ට අර ටික ඔක්කොම ඉවසන් ඉන්න පුළුවන්. බුදුන් කිව්වා කිය අර කියන බොරු බණශාලාවේ කියන ඒවා. ඒක ඇහෙනකොට ඉන්න බෑ කිව්වා. ඒක හරියට හරි. ඒ නිසා අපි හරියට අපි සාකච්ඡා කරමු. අපි විවෘත වෙමු. අපි ප්‍රශ්න කරමු. ප්‍රැක්ටිකල් නොලෙජ් එක ප්‍රායෝගික ඥානයක් ගැන අපි විමසමු. එතකොට අපිට ඇත්ත පැහැදිලි වෙනවා. නැත්නම් ඔයගොල්ලෝ ඇඳගෙන වයසට ගිහිල්ලා පොතුත් ලියලා බණ පොතුත් ලියලා පිරිකරටක් පූජා කරලා ඔක්කොම කළා සිහිය නැතුව බණ මතක නැතුව මිය යනවා. දැන් මම ප්‍රශ්නයක් අහනවා. බණ ඔක්කොම කල්ලි වෙලා සිහිය නැතුව බණත් මතක නැතුව මිය ගියාම මොන ලෝකේ උපදී? ගන්ධබ්බ. ලෝකයක් නැහැ. එහෙම ලෝකයක් පොතේ නැහැ. පැහැදිලිද? දැන් මං කියන්නේ අපි ප්‍රැක්ටිකල් එකම කියලා බොරු උස්සගෙන යන්නේ නැතුව. මං නම් ඔයාලට කැමති නැහැ එදා ඉඳලා. ඒකින්ද මං ඔයාලට කැමති නැති නිසා ඔයාහන මිනිස්සු මට කැමති නැහැ. හරිනේ ඒක සාධාරණයි. කිසිම සාධාරණයක් නැහැ.